Hello guys, come back to my channel. ඔන්න guys වල වෙන්නේ වගේම එක්දින මගේ channel කියන වීඩියෝ එකකින් ඔන්න වෙසක් සතෙත් ඔන්න guys ආරම්භ වුණා. අන්න එකම කියනවා සුබ වෙසක් දිනයක් වෙන්න ඕනේ. එහෙනම් මම ඔන්න ඔද වලට ගෙනල්ලා තියෙන වීඩියෝ එක තමයි thumbnail එකේ දැක්ක විදිහටම WhatsApp එකේ ඔයාලා දැක්කපු නැති අහලා නැති tips and tricks ටිකක් තියෙනවා. ඊට සමහර බය වෙන්න තුන කට්ටිය දේවල් දෙකකුත් තියෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු දැන් වීඩියෝ එකට. මෙන්න මේ දේවල් ටික මොනවද කියලා බලාගන්න. ඉස්සෙල්ලාම ඔයාලා WhatsApp එක open කරගන්න ඕන. WhatsApp එක open කරගත්තට පස්සේ මම දැන් කියන්නම් option එක. අන්න ඒ option එකට දැන් ඔයාලා යන්න ඕන. ඔයාලට බලන්න මේ උඩම option එක තියෙනවා 33 option එක තියෙනවා. අන්න ඒක උඩ එකපාරට touch කරන්න. touch කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන යටින් තියෙන setting කියන උඩ එකපාරට touch කරන්න. setting කියන්නේ WhatsApp setting වල යන්න ඕන. නැත්නම් තියෙනවා chat setting වගේ තියෙනවා. අන්න මේ ගියාට පස්සේ මම එකක් තමයි මෙන්න මෙතන ඔයාලට බලන්න පුළුවන්. මෙන්න මේ මෙතන තියෙනවා ඔයාලට බලන්න පුළුවන් මෙතන තියෙනවා QR code කියලා icon එක තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතනින් මෙන්න මෙතන තියෙනවා QR code කියලා icon එක. අන්න ඒක උඩ කරලා touch කරන්න. touch කරගත්ත ගමන් මෙන්න මේ වගේ QR code option එකට එනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ QR code එක තමයි ඔයාලා හිතන්නේ නැති මොකද්ද මේ QR code එක. මේ QR code එක තමයි ඔයාලගේ phone එක නැත්නම් ඔයාලගේ WhatsApp එක වෙන කාගේ හරි phone එකකට link කරන්න. නැත්නම් එයාට පුළුවන් මෙන්න මේ scan code එක අරගෙන එයාගේ WhatsApp එකේ ඔයාගේ WhatsApp එකකින් පුළුවන් එයාගේ ෆෝන් එකකින් ඔයාගේ WhatsApp එකට ලොගින් වෙන්න යට හැකියාව ලැබෙනවා. නැත්නම් ඔයාලට මෙන්න මේ ස්කෑන් කෝඩ් කියලා එකක් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. අන්න ඒකෙන් කියන්නේ මෙන්න මේ ස්කෑන් කෝඩ් කියන එක දුන්න ගමන් කෙලින්ම ඔයාලා යන්නේ සාමාන්‍යයෙන් දැන් හිතන්න ඔයාලට වෙන ෆෝන් එකක් තියෙනවා. ඒ වෙන ෆෝන් එකේ මෙන්න දැන් තියෙනවා මයි කෝඩ් කියලා. අන්න ඒ වෙන ඔයාලගේ යාළුවගේ මයි කෝඩ් ගිහිල්ලා ඔයාලට බලන්න මෙන්න මේ ස්කෑන් කෝඩ් කියන එක ඔයාලගේ යාළුවගේ මයි කෝඩ් කියන එකෙන් ස්කෑන් කරලා ඔයාලට පුළුවන් එයාලගේ WhatsApp එකට ඔයාලට ලොගින් වෙන්න හැකියාව ලැබෙනවා. එහෙනම් ඔන්න ඕ දෙක බලාගත්තට පස්සේ ඔන්න දැන් WhatsApp එකට තවත් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. මම ඒක න දැන් ඔයාලට කියන්නම් මොකද්ද මේ අප්ඩේට් ගැන කියලා. එන්න එකක් තමයි guys මම අර කලින් මේ ගැන වීඩියෝ ගෙනාවා. දැන් ඒක ගැන මම තව ඔප්ෂන් එකක් ගෙනම්. මෙන්න මේ ස්ටේටස් වල එක එක ෆෝන් වලට WhatsApp නැති වෙන කතාවකුත් වෙනවා. මම ඒක ගැන ඔයාලට කියන්නම් වීඩියෝ එකක් ගෙන්නම්. මොකද කියනවා නම් මේ දැන් සමහර ෆෝන් වලට WhatsApp අයින් වෙන කියලා කතාවක් තියෙනවා. ඒක ඇත්ත තමයි guys. මේ සමහර ෆෝන් වලට මේ WhatsApp පාවිච්චි කරන්න ඒ කියන්නේ යූස් කරන්න දෙන්නේ නැති කතාවක් තියෙනවා. ඒක ඇත්ත. අනිත් අප්ඩේට් තමයි ඔයාලට බලන්න ස්ටේටස් ගිල්ල වගේ ෆෝන් එකේ තියෙන කැමතිම ෆොටෝ එකක් මෙන්න මෙතන දෙන්න. දැන් මම මෙන්න මේ විදිහට නිකන් මෙන්න මේ විදිහට ෆොටෝ ඇඩ් කරනවා. ඇඩ් කරලා පස්සේ ඔයාලට දෙයක් කියන්නේ ඔයාලා වෙන වීඩියෝ වල දැකලාදී මෙන්න මේ zoom out කරලා පස්සේ එන්නේ මේ වගේ ෆොටෝ එක crop කරලා වෙන තැනකින් තියන්න. එන්නේ ෆෝන් සමහර ෆෝන් වල විතර guys එන්නේ එක බලපන්නේ. ඔයාලට බලන්න නැත්නම් මෙන්න මේ විදිහට වැඩි දින ෆිල්ටර්ස් කියලා කියන මෙන්න විදිහට ෆිල්ටර්ස් දාලා ඔයාලට පුළුවන් නැවතත් මෙන්න මේ විදිහට emoji කියලා මම කලින් කිව්වා වගේ මෙන්න මෙතන දිනවලට බලන්න පුළුවන්. ෆොටෝ කියලා දිනවට පුළුවන්. ඔයාලට නැත්නම් අනිත් අප්ඩේට් තමයි මෙන්න මෙතන දෙන ලොකේෂන් කියලා ඔප්ෂන් එක තියෙනවා බලන්න පුළුවන්. අන්න ඒ ලොකේෂන් කියන උඩ එකවර ටච් කරනනේ. ටච් කරගත්ත ගමන් ඔයාලට පුළුවන් ඔයාලා ඉන්න තැන මෙන්න මෙතන ලොකේෂන් කියලා ඔයාලට ස්ටේටස් දාන්න පුළුවන්. මම දැන් ඔයාලගේ මේක යනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ ෆෝන් එකේ ලොකේෂන් සේව් එක ඕන් කරන් ඉන්න ඕනේ. on කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙනවා select your country location contract location කියන උඩ ටච් කරගත්ත ගම මෙන්න මේ වගේ ඔප්ෂන් එක එනවා. ඒ කියන්නේ මෙන්න මේ මෙතන නිල් දණ්ඩා හිනි කියලා වැටලා තියෙන්නේ. මම ඉන්න තැන නෙමෙයි. මොකද ඉන්න මම ඉන්නේ වලපනේ කැටකඳුර කියන්නේ කැටකඳුර චුට්ට නිල් දණ්ඩා ළඟ හින්දා තමයි මෙන්න මෙතන නිල් දණ්ඩා හිනි කියලා වැටලා තියෙන බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන යාලා ටච් කරගත්ත ගම මෙන්න මම දැන් ඔයාලට කියන්නේ මෙන්න මේ විදිහට කැමැත්තෙන් හිතීලාට පුළුවන් මෙන්න මේක සෙන්ඩ් කරන්න පුළුවන්. දැන් සෙන්ඩ් කරලා පස්සේ මම ඔයාලට කියන මේක වෙන දේවල් ටික මෙන්න මේ විදිහට සෙන්ඩ් කරලා පස්සේ ඔයාලට එයාලා මෙන්න මෙතන මේක ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ එනවා C location කියලා ඔප්ෂන් එක. අන්නේ C location දාපු ඔන් කර එයාලා ටච් කරගත්ත ගමන් එයාලා මෙන්න මෙතන Google Maps කියලා ඔයාලට බලන්න පුළුවන්. අන්නේ Google Maps කියන එක උඩ ටච් කරගත්ත ගමන් එයාලට පෙන්නනවා ඔයා කොතනද ඉන්නේ කියලා. අන්න ආයෙත් මම දැන් ඔයාලට කිව්වොත් එහෙම Google location save එක WhatsApp එකෙන් දැන් ඔයාලට සෙන්ඩ් කරන්න හැකියාව ලැබිලා තියෙනවා. මම දැන් ඒක නැත් ඔයාලට දැන් කියන්නම්. ඔයාලට දැන් බලන්න පුළුවන් ඔයාලා ඉන්න තැන ලොකේෂන් කාටට දාලා තියන්න ඕන නම් දැන් මම ඔයාලට කියන කොහොමද දාලා තියෙන්නේ කියලා. ඔයාලා WhatsApp chat list එකට දාලා ඔයාලට බලන්න මෙතන මේ මොකද කැමරා අයිකනට හැවැත්ති තියෙන අයිකන් එක අන්න ඒ කොට එක ඔයාලා ටච් කරනවා. ටච් කරගත්තාම මෙතන තියෙනවා gallery camera location contact document audio poll and event කියලා ඔප්ෂන් ටිකක් තියෙනවා. ඔයාලට බලන්න මෙන්න මෙතනින් ලොකේෂන් කියන කොට එකපාරට ටච් කරන්න. මෙන්න මේ ලොකේෂන් වලට ඔයාලා යනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා මේ ලොකේෂන් සේව් එක ඔන් කරන් ඉන්න ඕනේ. අන්න එහෙම දුන්නාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතනින් ඔප්ෂන් එකක් තියෙනවා. අන්න ඒ කුඩ එකපාරට ටච් කරන්න. මෙන්න මෙතන තියෙන ඔප්ෂන් එක. අන්න ඒ කුඩ එකපාරට ටච් කරන්න. ටච් කරගත්තම ඔයාලා ඉන්න තැන මේකේ හරියටම මාක් වෙනවා. මාක් වුණාට පස්සේ ටිකක් මෙතන ඔයාලට බලන්න පුළුවන්. ටිකක් ලෝඩ් වෙන මෙන්න මෙතන බලන්න පුළුවන්. ලෝඩ් වුණාට පස්සේ ඔයාලා ඉන්න තැන මෙන්න මෙතනින් හරියටම zoom out zoom in කියලා ඔයාලට බලා ගන්න හැකියාව ලැබෙනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන save share live location කියන උඩ එකපාරට ටච් කරලා ඔයාලට බලන්න. ඔයාලගේ WhatsApp එකේ logo තමයි මෙන්න මෙතනට add වෙන්නේ. add වුණාට පස්සේ ඔයාලට බලන්න මෙන්න මෙයාලා ඔයාලගේ
ඔයාලා දැන් මෙන්න මෙයාලට මේ ඔයාලා ඉන්න තැන එයාලට කොච්චර වෙලාවක් පෙන්වන්න ඕනද කියලා මෙන්න මෙතන ඔයාලා සිලෙක්ට් කරලා මෙන්න මෙතන ඔයාලට පුළුවන් මැසේජ් එක ටයිප් කරන්න. මම මෙන්න මෙතන මෙතන ඉන්නේ කියලා මෙන්න මෙතන ගහගෙන emoji එකත් මෙන්න මෙතනට දාගන්නවා. මෙන්න මේ විදිහට දාගෙන ඔයාලට පුළුවන් එයාලට මේක send කරන්න. send කරලා පස්සේ ඔයාලා මෙන්න මෙතනින් ඔයාලට send වෙනවන්ට බලා ගන්න පුළුවන්. ටික වෙලාවක් ගියාට මෙතන send වෙනවා. ඕක නම් මම අදවලට වීඩියෝ එක ගෙන එහෙනම් guys අලුත් වීඩියෝ එකකින් අපි මම අදට සම කරනවා. සුබ දවසක්.